අදත් උදේ පාන්දරම අරකි මගේ කොල්ලක් ජොලුව කනව ඇති මේ වෙලාවේ. අම්මේ අම්මා තේ එකක් එහෙම බීලාද උදේට? මොන තේද බම් මට මේවා දැන් ඇති වෙලා තියෙන්නේ. ඒ කිව්වේ ඒ මොකක්ද අම්මේ? ඇයි අම්මට මොකක් හරි ප්‍රශ්නයක්ද මේ දවස්වල? ප්‍රශ්නයක් තියෙනවා නම් මට කෙලින් කියන්න. මේකයි පුතේ. එක්ක ඕන්නේ උඹ දැන් ওই වැඩට යන්න ලෑස්ති වෙනානේ. එහෙනම් මයි පුතේ පරිස්සමෙන් යන්නකෝ වැඩට. මයි පුතාට බුදු සරණයි. අම්මා කුස්සියටම ආවද? එන්නකෝ අම්මේ බිස්කට් එකක් ගාලා අපි තේ එකක් බොමු. අනේ මට ඕනේ. මගේ අතපය හතර තාම හොඳට හයියට තියෙනවා. මට පුළුවන් තේ එකක් හදාගෙන බොන්න. හරි අම්මේ. එහෙනම් අම්මා තින් තේ එකක් හදාගෙන බොන්නකෝ. මං තේ හදලා දෙනවට ඉතින් අම්මා කැමතිත් නෑනේ. නාමලි අනේ ඔයා කාමරේටම ආවද? කාමරේට එනකම් මං දැක්කේ නෑනේ. අද ටිකක් මගේ ඔළුව රිදෙනවානේ. ඒකයි මම මේ ටිකක් කාමරේට වෙලා හිටියේ. ඒකට කමක් නෑ නාමලි. මේ අහන්නකො මං ඔයාට මේ කියන්නමයි හිටියේ. මේ ඔයාලගේ අම්මා මට වැඩිය කැමති නෑ වගේ නේද? මං අද උදේ තේ එකක් හදලා දෙන්න දැහුවා. එයා ඒකටත් එපා කිව්වා. ඒක වැඩි හිතන්න එපා. ඔයා තාම මෙහෙට අලුත්නේ. අපි බැඳලා තාම දවස් 3යිනේ. ටික දවසක් යති ඔක හරියයි. හරි එහෙනම්. අම්මට කන්න කතා කරාද නාමලි? ඔව් මං ගිහින් කතා කරා. එයාට කන්න බෑ කියන්නේ. අම්මේ මොකෝ මේ රැට කන්නේ නැද්ද? මට කන්න ඕනේ නෑ බං. මගේ ගෙදර මට ඕන විදිහට නෑනේ දැන් ඉතින්. ඇයි අම්මේ එහෙම කියන්නේ? නාමලි අම්මට සලකන්නේ යාගේ මම්මෙක්ට වගේනේ. ඇයි අම්මට එහෙම හිතන්න බැරි? නාමලි අම්මගේ මුදුවෙක් වගේ කියලා. එහෙනම් ඉතින් අපි හැමෝටම සතුටින් ඉන්න තිබ්බනේ. උඹට පිස්සු හැදලාද බං? මම මොකටද එහෙම හිතන්නේ? ආනේ එහෙම කියන්න එපා අම්මේ. එයත් අම්මා කෙනෙක් ළඟ හැදුන දුවෙක්නේ. එයා ඉතින් මෙහෙට ආවේ මාව කසාද බැඳලා. එයත් කැමති අම්මත් එක්ක සතුටින් කතා බහ කරලා සමගිව ඉන්න. මං කියනවට අම්මා එක දවසක් හොඳට කතා බහ කරලා ඉන්නකෝ. අම්මට එතකොට තේරෙයි මං කියන එක. අනේ මන්ද බං ඕවා. අම්මා මට ආදරෙයි නම් මං සතුටින් ඉන්නවා දකින්න කැමති නම් ඒ විදිහට කරන්නම්. ඔය දෙන්න සතුටින් නෑ කියන්නේ ඒක මටත් හිතට වදයක්. හරි මයි පුතේ මං ආයි උඹ කියන විදිහට ඉන්නම්කෝ. මං ආයි උඹලගේ සතුට නැති කරන්නේ. අපි ඔක්කොම සතුටින් නිමු.